මම අද මල් නම් නෙමෙයි ඔයාලට පෙන්නන්නේ. මම අද ආවා අපේ කුඹුරට. මේ තමයි අපේ කුඹුර. මේ මං හදලා තියෙන මේකරල්. බලන්න මේකරල් ටික. ඒ වගේ දැන් කැලේ ඇවිදින් තියෙන ඒවා උදුළුත් ගාලා. උදුළු ගන්න ඕනේ, පොහොර දාන්න ඕනේ. තියෙන මේකරල් වැල් ටික. මේ පැත්තේ තියෙනවා වැටකුළු. බලන්න වැටකුළු ටික. මේ වගේ චූටි කරලුත් හැදිලා තියෙනවා. පේනවද ඔයාලට? මේ චූටි කර. මගේ වැටකුළු වගාව. චූටි කරල් තියෙනවා ඒ වගේ. කැලේ ඇවිල්ලා තියෙන්නේ දැන් ඒවා උදුළු ගන්න ඕනේ. උදුළු ගාලා පොහොර ටිකක් දාලා ගන්න ඕනේ. මේ තියෙන්නේ මගේ බෝංචි වගාව. බලන්නකෝ ඒක ටික. වැස්සට ඒවා ගොඩක් සවුත් වුණා. දැන් අවුව වැටෙන නිසා දැන් ටිකක් හරියලා තියෙනවා. හරි ගිහිල්ලා. මේ මල් බලන්නකෝ ඒ වගේ. චූටි රෑනුත් හැදීගෙන ඉන්නේ දැන්. කරලක් හැදිලා එකක් හැදිලා. මෙතනක් තියෙනවා ඒවට ඉනි හිටවන්නත් ඕනේ. ඉනි හිටවලත් නෑ සමහර ඒවා. මෙතනක් තියෙනවා හදලා බෝංචි ඒවෙත් හදලා තියෙන්නේ මම. එන්නකෝ යන්න ඔය පිපිඤ්ඤා වැල පෙන්නන්න ඔයාලට. මේ තියෙන එක පැලයක්. පැල හිටෙව්වම ඇට හිටෙව්වා. ඇට හිටෙව්වට මොනරුත් එක්කම් බෑ. මොනරු මේ දලු කනවා ඇවිල්ලා කාලා දාලා ඒවා සවුත් වෙලා ගියා වැස්සත් එක්ක. මේ පැලේ තියෙනවා ඉතුරු වෙලා. මේ මගේ රාබු වගාව. අනේ ඒකත් එහෙම තමයි. මේ බලන්නකෝ රාබු. මේ මෙතන තිබුණු රාබු ගස් ටිකම නෑ. මොනරු ඇවිල්ලා එතන läගලා හිටන් ගසුත් තලලා කොලත් කාලා ගිහින් තියෙන්නේ මේ වගේ කොල කාලා සේරම. බලන්නකෝ. මගේ රාබු ටික. මෙතනක් තියෙනවා බෝංචි. මේ ටිකේ නම් මිරිස් තමයි හදලා තියෙන ඒවා දැන් කැලේ. ඒවා උදුළු ගන්න ඕනේ. තියෙන මිරිස් පැල. බලන්න මගේ කෙසෙල් ගහ. කෙසෙල් කනුකුත් තියෙනවා. ඒකේ වැටිලා. මම ඔයාලට පෙන්නන්න කෙසෙල් කන. පේනවද ඔයාලට? අවුවර සැරයි ටිකක් පේන්නේ නැද්ද මන්ද ඔයාලට? ඔහොම තමයි ඉතින් අපේ වෙල. ඔන්න බලන්න වෙල. හරි ලස්සනයි හවසට ඉර බැහැගෙන යන වෙලාවට නම්. ඔවා තමයි තියෙන්නේ හිටවලා ඉතින් වෙලේ මම. අවුව සැරයි අද නම්. හවසට වහිද දන්නෙත් නෑ. මේ බලන්න මගේ මිරිස් මේ. මිරිස් ගස් ඒවා කැලේ ඇවිල්ලා වැහිලා තියෙන්නේ. එතනක් තියෙනවා. මේවා සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරලා පොහොර දාන්න ඕනේ ඉතින්.
එතනක් තියෙනවා බෝංචි ටික. ඒවත් ඇස්සට මේ සවුත් වෙලා තිබිලා දැන් ආයෙ පායන නිසා දැන් ආයෙ හැදීගෙන ඉන්නේ. මේ ටිකේ නම් ටිකම මැරිලා ගියා. ඒ හරියන්නේ නැහැ දැන්. මැරිලා සේරම. එතන මේකරල් වැලක් තියෙනවා. ඒකේ නම් මල් පිපිලා දැන්. ඒකට කැලේ ඒක වටේටම මේ තියෙන්නේ මල්. බලන්න විල් යාය අපි. පල්ලෙහාටත් හිටවලා තියෙනවා මම මේකරල් එහෙම. ආයෙ දවසක ඔයාලට මම ඒකේ වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. එහෙනම් හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.